ආවශ්‍ය බොහෝ ඒවා මා හිතුවත් වැදගත් ගෞරවනීය ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා දැදිගමට මේ පසුපසින් පේන්නේ ඔබට අප විසින් රෝපණය කරන්නට යෙදුණු කුබුක් ගසක් අද තත්වය. ඉතින් මේ පේන කුබුක් ගසත් අප විසින් රෝපණය කරන්නට යෙදුණු කුබුක් පැල මේ වෙනකොට විරාජමානව දැදිගම ගමට සෙවන ලබා දෙමින් වාතය ඔක්සිජන් ලබා දෙමින් පරිසරය පිරිසුදු කරමින් සෙවන වගේම තව නොයෙකුත් පරිසර අවශ්‍යතා සපුරාලමින් මේ අවස්ථාවේදී තාමත් විරාජමානව වැජබෙන මම හිතන්නේ මෙතන බොහෝ ගස් ඒ වගේම මේ ගස් කොළන් සියල්ලම ඔබට පේනවා වෙන තැන් වලට වඩා හොඳට රෝපණය වෙලා තිබෙනවා හැදී තිබෙනවා. ඒකට හේතුව මම හිතන්නේ මේ වටපිටාවේ තිබෙන නිස්කලංක භාවය සහ පිරිත් හඬ බුදුබණ නිරතුරුවම ඇසෙන නිසා වෙන්නේ නැති. ඉතින් මේ කුබුක් ගසත් අටවිසි බෝධියෙන් එකක්. ඉතින් මේ බෝධිත් තිබෙනවා. ඉතින් මේ සෑම කුබුක් ගසක්ම බෝධියක් විදියට තමයි අපි ගන්නෙ. ඉතින් මේ ගස රෝපණය කරන්නට මට හැකියාව ශක්තිය ධෛර්යය ලැබුණ 2020 2019 කාලේදී අප විසින් රෝපණය කරන්නට යෙදුණු සහ ලංකාවේ සියලුම ජනතාව එකතු වෙලා තමන්ගේ ප්‍රදේශවල ගම්මානවල රෝපණය කරන්නට යෙදුණු කුබුක් ගස් ඒ වගේම වපුරන්ට යෙදුණු ශ්‍රී ලංකාවේ පුරන් කුමරස් ඇද්දිම ජාතික වැඩසටහන සමගාමීව රෝපණය කරන්නට යෙදුණු. ඉතින් මේ ගස් අද දිනේදී මේ ආකාරයෙන් මහා පරිමාණයට පත් වෙලා බොහෝම තරුණ අවධියකට පත් වෙලා තිබෙන. ඉතින් මේ ගස ඉතින් මට මේ ගස මේ ආකාරයෙන්ම ඔබට මෙලෙස පෙන්වන්න ලැබීම භක්තියක් සතුටක්. ඉතින් දැදිගමට ආවොත් ඔබ කතා කරන්න මේ ගස් කොළන් තව හිටවන්න අපිට ඉඩ තියෙන තැන්වල අපි රෝපණය කරමු. ඒ වගේම ඔබගේ ගෙදරත් ඔබගේ ගමෙන් ගහක් කොළක් රෝපණය කරන්න කියලා ඔබගේ ගමේ ගහක් කොළක් රෝපණය කරලා මේ ආකාරයෙන් සතුට භුක්ති විඳින්න කියලා මම ඔබට ආරාධනා කරනවා. හොඳයි මේ බලන්න මේ ආකාරයෙන් තාමත්ම දැකුම් කළු ඒ වගේම බොහොම ලස්සනයි ඒ වගේම බොහොම ගාම්භීරව මේ ගස රෝපණය වෙලා තිබෙනවා. ගස වැඩි තිබෙන ආකාරය තමයි ඔබට මේ පෙන්වන්නේ. ඉතින් මේ ආකාරයෙන් ගසක ශක්තිය ලබා ගන්නට ගසක ඔක්සිජන් මිනිසුන්ට ලබා දීමට පුංචි පැල තමයි රෝපණය කරේ. අද දිනේදී මහ විශාල ගස් වෙලා තිබෙනවා. ඒක නිතාමත්ම සතුටුයි මට. හොඳයි එසේනම් හිමින් තමයි මේවා හැදෙන්නේ. මොකද අද හිටවපු ගමන් හෙට ප්‍රතිඵල එන්නේ නැහැ. හෙට හිටවපු ගමන් අනිද්ද ප්‍රතිඵල එන්නේ නැහැ. කාලයක් යනවා. ඒ කාලය තුලදී ලැබෙන දේවල් භුක්ති විඳින්න නම් හරි ආකාරයෙන් නිවැරදි මනසක් සකසා ගත යුතුයි. ඉතින් මම විශ්වාස කරනවා ඒ කාලේ මම ඊටම නිවැරදිව ගෙවුවා කියලා. ඉතින් ශ්‍රී ලංකා පුරාම සිටින ගෞරවනීය බුද්ධිමත් ජනතාව ලෝකේ පුරාම සිටින ගෞරවනීය බුද්ධිමත් ජනතාව මාත් එක්ක එකතු වුණා මේ වැඩසටහන් වලට. ඉතින් ඔවුන් වෙත මේ ප්‍රගතිය පෙන්වීම මාගේ යුතුයකමක්. මේ බලන්න අති දැවැන්ත විදිහට මේ ගස හැදී තිබෙන්නේ ඒ ඔබ එදා මට ලබා දුන්න ආදරේ හින්දා. අද මෙන්න මේ ගස් විසින් ඔබට අපට සියල්ලටම මේ පරිසරය පිරිසුදු කරමින් වාතාර්ශය ලබා දෙමින් සිසිලස ලබා දෙමින් සෙවන ලබා දෙමින් විරාජමානව වැජබෙනවා. ඉතින් ඔබ ප්‍රදේශයේත් ඔබ හිටවපු ගස් පිළිබඳව කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔබට මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා. මොකද බොහෝ දෝෂාරෝපණය එල්ල වුණා. ඒ අතරතුර දැන් මෙහි ප්‍රගතිය ඔබට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් කෙටි කාලීනව ආශාදල් ලැබු මිනිස්සු වෙනුවෙන් නෙවෙයි මාත් සමග දීර්ඝ කාලීනව එකතු වී සිටින සීළු දෙනා වෙනුවෙන් මේ ගස වගේම මේ කුබුක් ගස සහ මේ අපේ සූතිකර චෛත්‍ය වටේම තිබෙන ගසුත් මේ දැදිගම ගම්මානේ රෝපණය කරන්න දු අනික් ගස් පිළිබඳවත් ඉදිරියේදී මම ඔබට යලිත් ප්‍රගතියක් ගෙන එන්නම්. එතකන් ඔබට ජය වේවා අයිබෝවන්.